දැන් දුටුගැමුණු රජුරවන්ට මහා සෑය බඳින්න මුල් වෙච්ච ඉංජිනේරුවා කවුද කියලා අපේ වංශ කතා වලින් හොයලා බලපුවම අපිට හම්බ වෙනවා. මහා වංශයේ වංශත්‍ය ප්‍රකාශනීය රාජාවලියේ පූජාවලිය නැති වුණාට අපිට තියෙනවා ඒකන තොරතුරු. ඒවා මුඛ પરම්පරාගතව පැමිණ සමහර පුස්කොළ පොත්වල ලියවිච්ච නම් ගම් අතර සිරිබද්දන කියලා රෝහණයේ ඉංජිනේරුවෙක්. රෝහණ දේශයේ ඉඳලා ආපු සිරිබද්දන නැමැති ඉංජිනේරුවෙක් තමයි අර මහා වංශයේ සඳහන් වෙන බුබ්බුලාකාර සැලැස්ම ඇඳලා පෙන්නුවා කියලා කියන්නේ. එතකොට මේ සිරිබද්දන ඉගෙන ගත්තේ කොහෙද? ඒ කාලේ ඉංජිනේරු විශ්වවිද්‍යාල එහෙම තිබුණේ නැහැ. පිරිවෙන පමණයි තිබුණේ. ඒ සිරිබද්දනල ඉගෙන ගත්තේ පිරිවෙනේ. පිරිවෙනේ ඉගෙන ගත්තු ඉංජිනේරු විද්‍යාවේ බුද්ධ ධර්මයේ තිබුණා. බෞද්ධ දර්ශනය, බෞද්ධ චින්තනය තිබුණා ඒ ඉංජිනේරු විද්‍යාවේ. ඒ නිසා ඒවා ප්‍රඥා සම්පන්න විද්‍යාව. විද්‍යාවට ප්‍රඥාවක් තියෙන්න ඕනනේ. දැනුම, බුද්ධියට වඩා වෙනස්නේ ප්‍රඥාව. නේ? දැනුම කියන එක අපි ලබා ගන්න පුළුවන්. බුද්ධිය වගා කර ගන්න පුළුවන්. අධ්‍යාපනය සකස් කර ගන්න පුළුවන්. ප්‍රඥාව එහෙම වගා කර ගන්න බෑ. ප්‍රඥාව පහළ වෙච්ච උත්තම ශාස්ත්‍රෝණයන් වහන්සේනේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අනාගතය මින් මතු ලෝකය, මින් මතු ජීවිතය ගැන හිතන්නනේ ප්‍රඥාව ඕන කරන්නේ. අතීතයේ විශ්ලේෂණය කරන්න විද්‍යාවන් තියෙනවා. අපි අනාගතේ ඊළඟ ආත්මය, ඊළඟ යුගය එයින් කුමක් වෙයිද කියලා අපි හොයාගන්න ශාස්ත්‍රයෙන් ප්‍රඥාව කියන්නේ. දැන් අයින්ස්ටයින් පරමාණුව පිළිබඳව සොයාගත්තාම ඒ පරමාණුව ජපානයේ හිරෝසීමා නාගසාකි විනාශ කරයි කියලා ප්‍රඥාවක් තිබුණේ නැහැනේ අයින්ස්ටයින්ට. අර මේ කාලේ හරි ප්‍රකට ගුරුවරයානේ තිස්ස සර්, අන්තර්ජාලයේ ඉන්න තිස්ස සර්. එතුමන්ගේ එක වාක්‍යයක් තියෙනවා අයින්ස්ටයින්ට ප්‍රඥාව නැහැ කියලා. ප්‍රඥාව තිබුණා නම් අපි දන්නවා ප්‍රඥාව තියෙන බුදුහාමුදුරන්ට විතරයි. ඒ නිසා ප්‍රඥාව පිළිබඳ උගන්වන ධර්මයනේ බුද්ධ ධර්මය. දැන් ලෝකේ ධර්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් භක්තිය පදනම් කොටගත් ධර්ම. අනිත් එක ශ්‍රද්ධාව පදනම් කොටගත් ධර්ම. භක්තිය සහ ශ්‍රද්ධාව දේවාගම් භක්ති පූර්වකයි. බුදුදහම ශ්‍රද්ධා සම්පන්නයි. ශ්‍රද්ධාව සහ භක්තිය අතර වචන නිකන් වචන දෙකක් නෙමෙයි. භක්තිය උපදින්නේ භය කරන කොටගෙනයි.